ඊයේ වෙනකල් අපි දෙන්නගේ සම්බන්ධ ගැන හිතේටින් සෑහෙන පසුතැවීමක් තිබ්බේ. යුනිෆෝම් නැතුව වාහනවලට අද්දාද්දි පඩේකට ගණන් ගන්න නෑ බං. සමීර කිව්වම මුළු පාතාලෙම හෙල්ලෙනවා. ඉන්න අපි 3 කොන්සර්ට් එකක් දියත්. රැණි මට යන්න දෙනවා. සුහානිට යන්න දෙන්න රැණි. මන් නරිනාවන්නේ නෑ මල්ලි. මට කිව්වා මැනිකේ පිරිමි කියන්නේ කොච්චර බොරුවක්ද කියලා. මට ඊයේ වෙනකල් අපි දෙන්නගේ සම්බන්ධ ගැන හිතේටින් සෑහෙන පසුතැවීමක් තිබ්බේ. ඒත් ඊයේ සාරා ඇවිල්ලා අරෝෂ් ගැන කිව්වට පස්සේ අරෝෂ් ගැන මට චී කියලා හිතුණා. අපි මේ ගෙදරින් යමු මැනිකේ. අපි කොහේ යන්නද? කොහරි බලතකට ගියලා පොඩි රසාවක් කරගෙන ජීවත් වෙන්න. එහෙම ජීවත් වෙන්න මේ රටේ ඉඩ නෑ සෝහනි අපිට. ඉතින් අපි වෙන රටකට යමුකෝ. කොහෙවට සල්ලි? තියන දේ විකුණලා හරි යමු. මගේ නමට අම්මලා දීපු ඉඩමක් තියෙනවා. මම ඕන වෙලාවක ඒක විකුණන්න ලෑස්ති. මට තියෙන ඉතින් අත්පය විකුණන්න තමයි. අපි සල්ලි හොයමු එනිකේ. සල්ලි හොයාගෙන යමු. මේ අපායේ මේ විදිහට දුක් විඳින්න ඉන්න ඕනේ නැහැ නේ. මට දැන් මේ ජීවිතේ ඇති වෙලා තියෙන්නේ. මට කිව්වා මැනිකේ ආරෝෂ්‍ය බඳින වෙලාවේ ඔය වැඩේ කරන්න එපා කියලා. ඒතකොට මට වඩා ආරෝෂ්‍ය ලොකු වුණා. ඔයා දන්නවද මැනිකේ? ඔයාගේ වෙඩින් එක දවසේ මම අඩපු දරුවා. දැන් හෝ කියන්න එපා සෝහනි. දැන් මම වාට ඉන්නවනේ. දැන් මං ඉන්නවා. එදා මං ගියපු නැති නිසා. එදා මං ගියා නම් අපි දෙන්නට මෙහෙම ඉඳ වෙන්නේ නැහැ නේ. අන්තිමට දෛවය මාව හරිම තැනට ගෙනාවා. අස මොකද පාරයින්ට වෙලා කරන්නේ? බිල් එක කෙනකම් බලන් හිටියේ. යුනිෆෝම් නැතුව වාහනවලට අද්දාද්දි පඩේකට ගණන් ගන්න නෑ බං. ඔබ කොහෙද යන්නේ? අර මොනිකා ළඟින් පැනලා ආපු කෙල්ලෙක් මේ ළඟපාත ගෙදරක ඉන්නවා කියලා ආරංචියක් ආවා. මම මේ ඇත්තද කියලා බලන්න යන ගම. හිටපන් මත් එන්න. නෑ ඔයා ඔයාගේ වැඩක් බලා ගන්න. මම මගේ වැඩේ කරන්න. ඔබ තනියම යන්න එපා. අපි දෙන්නම යමු. කෙල්ලෙක් නේ මට තනියෙන් වැඩේ කරගන්න පුළුවන්. අපි දෙන්නම යමු බසා. ගිහින් කෙල්ල වල්ලගෙන මොනිකා ළඟට අරගෙන යමු. එතකොට අපි දෙන්නටම ගොඩ යාමක් තියෙනවනේ. උඹ දන්නේ මගේ පානෙන් එළිය බලන්න නේ. පාන කාගුණත් මොකද බං එළිය තියෙනවනම්. යමන් නැත්තම් කෙල්ල පණි. හැබැයි මේක ඔත්තුවක් විතරයි. සමහරට කෙල්ල එතන නැති වෙන්නත් පුළුවන්. හරි හිටියොත් ගොඩනේ. යමන්. වෙලාවකනේ මං ඇවිල්ලා තියෙන්නේ. Before or after? මනස් කියලා දෙයක් ඔයාලඟ ඇත්තෙම නැද්ද රැන්ඩි? අයියෝ නෑ. ඒව තියාගෙන මේව කරන්න බෑ. හයි සානි වස්තු. කාලෙකින්.
රංගා මම යනවා. මට මේ පිරිසිනවා පේන්න. යන්න වෙනික. කොහේ යන්නද? කාලෙකින් ඔය දෙන්න මේ විදියට සෙට් වෙන්නේ. රැණි මට යන්න දීපන්. අතටම ආපු ටොපිය කටට දාගන්න නැතුව ඉන්න කියලාද කියන්නේ බබා? ඉන්න අපි 3 කොන්සර්ට් දියත් කරා. රැණි මට යන්න දෙනවා. තරංග බුට කියන්න මට යන්න දෙන්න කියලා. සුහානිට යන්න දෙන්න රැණි. සුදනනිකේ මෙච්චර ලස්සන ත්‍රීසම් එක නිකන් කෙලව ගන්නද කියන්නේ? සුහානේ මං ඔයාව බලෙන් අතර කරගන්න. ඔයාට ඕන නම් ඔයා යන්න. හැබැයි ඔයා ගියොත් ටික වෙලාවකින් ඔය දෙන්න අර සෙක්ස් කරන වීඩියෝ එක මම නෙට් එකට දානවා. කැමතිද? අනේ ඒක නම් කරන්න එපා රැණි. කියන්නේ බබා. ඔයාට වගේ පාර්ට්නර් මණ්ඩවලා යන්න පුළුවන්ද? එන්නේ. අපි කාටවත් කරදරයක් නැති කතල් එකක් ගමු. මොකද උඹලා දෙන්න? ඇයි ඇඳුම් ඇඳගෙන ආවේ? අපිට කින්ඩි දාන්න එපා. අපි ඔත්තුවක් අරගෙන ආවේ. අනේ උඹලගේ ඔත්තු. ඒ ෂුවර් නැද්ද? ඔයාගේ පොට් එකෙන් පැනලා ගිය කෙල්ල තුන් දෙනාගෙන් එක්කෙනෙක්ව අපි දැක්කා. හීනෙන්ද? නෑ නෑ මත් දැක්කා. දැක්කනම් බල බල හිටියේ. උස්සන් එන්නේ නැතුව. උස්සන්න තමයි ගියේ. නූලෙන් මිස්සුනේ. අපි ළඟට යන්න ඔන්න මෙන්න තියලා කෙල්ල පැන්නා. ඵලයන් නිකන් බොරු නැතුව තොපි දෙන්න පොලිසියට තපාසයක් පාතාලෙටත් තපාසයක්. සමීර එන්න. කවුද මේ දෙන්න? මං කිව්වේ සමීර පොලිස් කාර්යයකුයි සිංගිති පාතාලයකකුයි මගේ උදව්වට හිටියා කියලා මේ උන් දෙන්න. උඹද සිගිති පාතාලේ? ඔබ කවුද? මේ සමීර. උඹලා දෙන්න සමීරව දැකලා නැද්ද? නෑ. යකෝ සමීර කිව්වම මුළු පාතාලෙම හෙල්ලෙනවා. උඹලා දෙන්න දන්නේ නැහැ මෝ කවුද කියලා. එයාද මේ? ඔව්. එයා තමයි. මොනි? අපි යන්න ඕන. මිෂන් එක පටන් ගන්න තියෙන්නේ. ඔව්. අපි යමු සමීර. උඹලා දෙන්න මොකද කරන්නේ? උඹලා දෙන්න අපි එනකම් බට්ට පැන හිටපන්. මං තමා ඔයත් එක්ක මේ ගමනේ ඉන්න ගොඩක් කල් ඉඳන් බලන් හිටියා. ඉතින් කලින් කියන්න එපා. කිව්වනම් එනවද? පැනගෙන එන්නේ පැනගෙන. ඇයි කිව්ව නැත්තේ? මොනිකා ඉතින් මගේ හොඳ යාළුවනේ. එයාගේ සුවච්ච කීකරු ගෝලයා මාත් එක්ක නිදිය ගත්තා කියලා කිව්වම මොනිකට දුක හිතෙයිනේ. හිතන්නේ දැන් මම මොනිකා එක බුදිය ගත්තා කියලා. ඒම ලේසියෙන් මොනිකත් එක්ක මිනිහෙට බුදියන්න බෑ. ඒත් මං හිතුවා ඔයා ගොඩක් කල් ඉඳන් එයාගේ ළඟ වැඩ කරන ඉඳා එයාගේ සෙක්ෂුවල් පාර්ට්නර් විදියට ඉන්නවා ඇති කියලා. පිස්සු දන්නේවාට මොනිකා කියන්නේ මගේ choice එක නෙමෙයි. ඔයාගේ choice එක මොන වගේද? මගේ choice එක නෙමෙයි. ඇයි අදිසි? මිදි වල දිවේගේ වෙද්දි මොන නරියටද හදිස්සි නේ. මන් නරිනාවන්නේ නෑ මල්ලි. සර් මේ කැම්පස් එකේ අක්කලා එක්ක නටපු නැටුම් මාත් එක්ක නම් ලේසි වෙන්නේ නැහැ. හරි දැක්කෝ? අවුල්ලාගෙන ඉඳලා මේක ඇතුලේ අපි දෙන්න ඉතරයි. මට නම් බලන්නත් හිරිතයි. සර් බලන්න. මේ හුක්ති භාව ඉවර කරන්න හදන්නේ. Thank you. මට ෆන් එකක් දුන්නා.
Mau tau marah.